මං අහලා තියෙන පොලොස් කට්ට පිටින් තමයි පස්සේ ඒ රස මෙනවලු ඒ විදිහටම. නේද? මේ ගොරක දාලා දැම්මම පස්සේ පොලොස් ලිහිල් වෙනවලු. දැම්මම පස්සේ දිය වෙන ගානට එන්නේ. පොලොස් රසය වෙනස් වෙන්නේ නැහැ ඔය කට්ට පිටින් දැම්මම පස්සේ. හරනවක තම්බන ගෙඩිය පිටින්ම කොහොමම කපන්නෙත් නැතුව ගෙඩිය පිටින්ම තම්බලා ඉවරලා සුද්ධ කරන්න ඕන. කපලා ඉවරලා කටු. සමහරක් අමුවේ එතකොට අර මේ ගෙඩිය ඇතුලේ තියෙන කිරි ඔක්කොම එකට දැම්මෙන්නේ. ඒතර ගෙඩිය රසය ඒ විදිහට වෙනස් වෙන්නේ නැහැ. පොලොස් විදිහට තියෙන ඒතකොට තමයි. දැන් කපලා තම්මනකොට මේ තැම්මේක රසන ටිකක් පිට වෙනවා. එතකොට ඒ රස වෙනස් වෙනවා. දැන් ඔය පොලොස් දිය වෙනවනේ නිකම් ඔය. දැන් ඔක මේ ලිපේ තියලා එළවලු හදනකොටම දිය වෙලා ඉවරයි. මේක දැන් කුඩු වෙනවා. පන්නේ ටික ඔක්කොම අන්න මේකට. අන්නලා ඉන්න එහෙම තේරෙට දාන්න. අනේ මේව දැන් ආයේ මෙහෙම කපන්න ඕනේ. දිය වෙනවා නිකම්ම දිය වෙනවා ඔහම කැපුවම පස්සේ. නෑ ගොඩක් පොලේ තිබ්බට ගෙනාවෙත් නෑ අද. මොනවත් නැති හින්දා මට තියෙන ගත්තා නම් හොඳයි කියලා. පියාසියන. තාත්තලා තවත් කියන්නේ වෙන්නේ. පොලොස්ද? කෑලි 4යි ගත්තේ. කෑලි 4 පීජ් එකේ දැම්මා. පොලොස්ද දැන් ගණන්ද මේ පෙත්තේ? පොලොස් මේ ගහේ තියෙනවා. හදා ගන්න විදියක් නෑ. උඩ තියෙන දිඹි ඇත්ත. මේ රතු තම්පල જાතියත් හොඳ මේ මැල්ලුමක් නේද? ඕක ඕයින් ටිකක් හරි හදුවන හොඳයි. අර මේ ප්‍රෙෂන් ෆෘට් හදන තැන ඒ ඇට් එක ගල වෙපුවාන මේ තියෙන්නේ අපේ කස්ටිය. ඕක හෙල්ලුවා නම් ගිහලා ඇට පැලවෙනවා. අමුෙන් පැලවෙන්න ඕවා. වේලලා ගේ තියලා එහෙම පැලවෙනවා. අර රතු අලකනවා වගේ තමයි මේ ඔය ප්‍රෙෂන් මේ ඔය කොළ රතු පාට පලාවර. නිමිත් මේ වුණාද බීට්‍රූට් කනවා. ඒ මැල්ලුමත් බීට්‍රූට් කිව්වා වගේ තමයි. කොළ කිව්වා. මේවා ටික. මේ තියෙන්නේ. ඒක නේට නැද්ද කොහෙද? ඔව් මේන් ටික කපුවාන හොඳයි. මේක නියම මේක. ඔය කොළ පාටකට මේක හොඳයි. මේක රසයි. නෑ මේවා කවහාගේවත් ගාව නෑ. මේවා හැදුවා නම් මේවා විකිනවා. මේ කොළ ඉව්වත් අර බත් එක රතු වෙනවා. රතු වල ඉව්වා වගේ.